උන් කියන්නේ නැත්තම් උන්ව කියන තැනට හදපන්. ඒක උඹ කරන්න ඕනේ. හරි? කොහොමත් බං උගේ ළඟ මේ උන් සාක්ෂි දෙනකොට මේක වුණා කියලා ලොක්කා වුණත් හිතනවා උඹට කැක්කුමකින්දයි උඹ ගාන්න ඇත්තේ කියලා. අන්න එතනදී උඹ විශ්වාස කරනවා. අන්න ඊට පස්සේ උගේ පක්කලි වැඩ ඔක්කොම බාර දෙන්නේ උඹට. දබරේ කතාව නම් ටක්කෙටම හරි. හැබැයි ඉතින් මට ඔය වැඩේ කරන්න සතියක් දෙකක්වත් එයි. මොකද මම ආපු අලුතනේ. සභාපතියට මං ගැන තව විශ්වාසය ඇති වෙනකන් මට ඌ වෙනුවෙන් තව මොනවා හරි කරන්න වෙනවා. කොහොමත් අපි කලබල වෙලා හරියන්නේ නැහැ බං. ඔය බුලට් සර් කියන එකාට පනිෂ්මන්ට් එකක් දුන්නාට පස්සේ අපේ ගෙදර ඉන්නවා කෙල්ලෙක්. අනේ ගිලා පොඩි තරවට කිරිල්ලක් කරන්න ඕනේ. පුදුම වදයක් බම් මට දෙන්නේ. මොකද ප්‍රශ්නේ? ඇත්තම කිව්වොත් එහෙම මම මේ වැඩිහිටියෙක් විදිහට කියන්නේ නැහැ මොකද්ද කියලා නංගි දන්නවා මං හිතන්නේ. මන් දන්නවා. මගේ උත්තරේ මං කැමති නෑ මට බෑ. අනේ නංගි ඔයා එකපාර බෑකෝට බෑනේ නංගි. දැන් මේ සිද්ධිය මම සභාපතිතුමාට ගිහිල්ලා කිව්වට පස්සේ ඔයාගෙන් මේ කාරණේ ඇහුවද කියලා ඇහුවට පස්සේ ආහනවා මගෙන් ඔක්කොම විස්තරට ගියාට කියන්න ඕනේ. මේක අහනකොට ඔයාගේ ඇස් දෙක දිලිසුණාද? ඔයාගේ මූණ හැංගීම් වලින් පිරීලා තිබුණාද? මේ ඔක්කොම විස්තරේ කියන්න ඕනේ. ඒ අල්ලපනල්ලේ මං ඔයාගෙන් මේක අහන්නත් කලින් ඔයා බෑ කිව්වට පස්සේ ඊට පස්සේ මගෙන් අහනවා ඔයා හරියට ප්‍රශ්නේ තේරුම් අරගෙනද උත්තර දුන්නේ කියලා මගෙන් අහනවා. ඒක තේරුම් අරගෙනයි උත්තරේ දුන්න කිව්වට එයා පිළිගන්නේ නැහැ. අනේ නිසා නංගි පොඩ්ඩක් ඉන්න. පොඩි වෙලාවක් මට දෙන්න. මේ මම මේ කියන ටික දැන් අපි දෙන්න මේ ආය අලුතෙන් හම්බෙලා තියෙනවා. හරිද? මම මේක අහනවා මම මේකට හරියට ඔයා උත්තරේ දෙන්නම්ගේ. හරිද? මම ඉන්න. good morning මානව නංගි. කොහෙද යන්නේ මේ? මං ඉතින් කලිනුත් කිව්ව good morning කියලා. මම මේ එක්සර්සයිස් කරන්න යනවා. අයියෝ නංගි මං කිව්වනේ. අපි දෙන්න මේ දැන් අලුතෙන් හම්බෙලා තියෙන්නේ. තේරුණාද? දැන් මං උනත් උගන්නනකොට ළමයින්ව පන්ති ඇතුලේ තියන් ඉන්නේ නැහනේ. උන්ව ගෙනියනවා වත්ත වටේම. මම එහෙම කියන්නේ ඇයි කියලා කසුම් මහත්තයා දන්නවද? සිංහල භාෂාව කියන්නේ හරිම විචිත්‍රවත් භාෂාවක් නේ. බුදුම විචිත්‍රවත්කමක් තමයි තියෙන්නේ. එලාට එපා වෙනා ගුණසේකර මාත්‍ර. දැන් හිතන්න ඕන නිකන් අපි ආදල් එකට කියනවා මචං මං ගෙදර යනවා. දැන් ඒක හරි විදියට කියනවා නම් එහෙම නෙවෙයිනේ. මම ගෙදර යමි. වෙන්න ඕනේ එහෙමනේ නේ. ඒ හරි ක්‍රමේ. මං ගුණසේකර ඉස්කෝලේ මාත්‍යට තම උදාහරණයක් කියන්නද? දැන් හිතන්නකෝ ආමි එකේ කොල්ල දෙන්නෙත් එකපාර රස්සාව කියන්න බෑනේ උන්ගේ. ඒක ව්‍යාකරණ විදියට වැරදීනේ. රස්සාව කියන්න බෑ කිව්වේ. මට ඒක පැහැදිලි වුණේ නැහැ. එහෙමනේ දැන් හරි කොහමද මම මේක ගුණසේකර ඉස්කෝලේ මාත්‍යට කියන්නේ? දැන් හිතන්නකෝ ආමි එකේ කොල්ල දෙන්නෙක් තව පොරක් එක්ක කතා කර කර ඉන්නවා. දැන් ඒ පොර අහනවා ආමි කොල්ල දෙන්නගෙන් බල මොකද්ද බං කර රස්සාව? දැන් ඒතකොට ආමිගේ කොල්ල දෙන්න කොහොමද උත්තර දෙන්නේ? අපි ආමි කියන්නද? අපි ආමි කිව්වා මෙතන වැරදීනේ. අපි නම් මූ වෙන්න ඕනේ නේද?